සියලු යහපත් පැතුම් මිටුන සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංක 666 නිතර දකින්නව නම් විශේෂ මගින් ඔයාලට ලබා දෙන පණිවිඩය මොකක්ද කියන එක ගැන. මේ වගේ විශේෂිත රටාවකට පිහිටලා තියෙන අංක වලට අපි කියන්නේ දේවදූත අංක හෙවත් ඒන්ජල් නම්බර්ස් කියලා. මම ඊට කලින් ගොඩාක් ඒන්ජල් නම්බර්ස් ගැන වීඩියෝ කරලා තියෙනවා. මගේ channel එකට ගිහින් ඔයාලට පුළුවන් ඒ වගේ ඔයාලා දකින්න ඕනම ඒන්ජල් නම්බර් එකක් ගැන තේරුම දැනගන්න. හරි. දැන් අපි බලමු අංක 666 නිතර දකින්න නම් ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ අංක 666 කියන්නේ ඒකේ තියෙන නරක අර්ථයක්. එහෙම නැත්නම් ඍණාත්මක අර්ථයක් කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. 666 කියන්නේ කිසිසේත්ම නරක ශක්තියක් සමගින අංකයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම 666 අංකය සමගිය සහ සමබරතාවය පිළිබඳ ප්‍රබල ලකුණක් විය හැකියි. සොයන ආදරේ පෝෂණය කිරීමට සහ තෘප්තිමත් වීමට ඇති අවශ්‍යතාවය ඔබට පෙන්වා දෙයි. දේවදූත අංක 666 ප්‍රේමණීය සහයෝගයෙන් පිරී ඇති අතර එය සංවේදනය, අනුකම්පාව, සොයන් රැකවරණය, සමබරතාවය සහ සමගිය පිළිබඳ යහපත් අර්ථයන් රසක් ලබා දෙන තේජාන්විත අංකයක්. මෙම අංකයේ දකින සෑම විටම ඔබේ දේවදූතයන්ගේ සුන්දර ප්‍රේමණීය ශක්තිය ඔබේ මාර්ගයට යවන බවට ලකුණක් විය හැකියි. ඔබට විශ්වාසය වැඩි කිරීමට හෝ ඔබ නිවැරදි මාර්ගයේ යන බවට සහ දේවල් හොඳින් සිදුවන බවට ලකුණක් අවශ්‍ය වූ විට එය දිස්විය හැකියි. ඔබේම කොන්දේසි මත ජීවත් වීමට ඉගෙන ගන්නා ලෙසත් සැකය හා ලැජ්ජාව යන හැඟීම් තමාගෙන් ඉවත් කර ගැනීමටත් ඔබට මතක් කර දෙයි. අංක 666 යනු නරක පෙර නිමිත්තක් වීමට වඩා ඔබ සුසර කර ඔබේ අභ්‍යන්තර හඬට අවධානය යොමු කළ යුතු බවට පණිවිඩයක් ලබා දෙයි. සමහර අවස්ථාවලදී ඔබේ ජීවිතේ ටිකක් අසමගි බවක් දැනෙනව නම් හෝ එය කෙසේ හෝ විශ්වය සමග නොගැලපේ නම් එවැනි අවස්ථාවලදී අංක 666 දිස්විය හැකියි. මගින් අපිට මතක් කර දෙන්නේ සමගිය නැවත ඇති කර ගැනීමට, සමතුලිතතාවය පිළිගැනීමට සහ අපාවට සිටින අය සමග වඩාත්ම වැදගත් ලෙස සමබරතාවය සොයා ගන්නා ලෙසයි. අංක 666 යනු අනතුරෙන් වීමක් නොව මුදු මතක් කිරීමක් සහ උණුසුම් අවදි කිරීමේ ඇමතුමක් වන අතර මෙම අවස්ථාවලදී ඔබේ ශක්තියට නැවත අවධානය යොමු කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත. ඔබට නැවත නැවතත් අංක 666 පෙනෙනවා නම් ඒ ඔබට නැවත සමතුලිතතාවයට පැමිණිය යුතු බවට විශ්වයෙන් ලැබෙන ලකුණක් විය හැකියි. ඔබේ ජීවිතයේ ඍණාත්මක අංශ කෙරෙහි ඔබ ඕනෑවට වඩා අවධානය යොමු කරන බවට ඉඟියක්. ඔබ ධනාත්මක භාවයට හැරවිය යුතු බවත් ඔබව ගිල ගන්නා නිෂේධාත්මක සිතුවිලි අතහැර දමා හොඳින් පෙනෙන ලෝකයේ දෙස බැලිය යුතු බවටත් පණිවිඩයක්. ඉතින් අද අපි කතා කළේ අංක 666 නිතර දකින්නව නම් විශ්වයෙන් ඔයාලට ලැබෙන පණිවිඩය මොකක්ද කියන එක ගැන. මේ අංකයේ වගේම වෙනත් ඕනම දේවදූත අංකයක් දැක්කම අනිවාර්යෙන් ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලට සහ විශ්වයට ස්තුති කරන්න. මොකද Tamanට හරි පාර පෙන්වලා දෙනවට. අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ගොඩාක් ස්තුතියි.